හලෝ යාළුවනේ. අද මම ඔයාලට ගෙනාවේ සුපිරිම ඇක්ෂන් ෆැන්ටසි හොරර් ගණයට වැටෙන ෆිල්ම් එකක්. මේ කතාව ගෙතිලා තියෙන්නේ වැම්පයර් වරුන්ගෙන් ඇමරිකාව ආරක්ෂා කරන්න හදන ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වටායි. ඉතින් ලින්කන්ට මේ වැම්පයර්ලගෙන් ඇමරිකාව ආරක්ෂා කරගන්න පුළුවන් වේද? හරි. අපි වෙඩි කතා නැතුව කතාවට යමු. මේ කතාවේ මුලින්ම අපිට පුංචි ලින්කන් කොටයක් පාලන ගමන් ඉන්න පෙන්නනවා. ලින්කන් පුංචි කාලේ නම් හරිම දුම්පත් පවුලක කොල්ලෙක්. කියන්න මතකුණානේ. මේ කාලේ ඇමරිකාවේ කළු මිනිස්සු ඉන්නේ සුදු මිනිසුන්ගේ වහල් විදියට. ඒ නිසා කළු මිනිස්සු Tamanගේ නිදහස වෙනුවෙන් අරගල කරමිනු ඉන්නේ මේ කාලේ. ඊළඟට මේ වැඩ කරන තැන කළු පොඩි ළමෙක්ට කසෙන් ගහනවා පේන විදියට මොකක් හරි වරදක් කරලා වගේ. ඒ දකින්න පුංචි ඒබ්‍රහම් එතනට දුවගෙන එනවා. ඒ කළු පුංචි ළමයා ඒබ්‍රහම්ගේ යාළුවෙක් වගේ. හැබැයි ඉතින් බේරගන්න ගියාට ඒබ්‍රහන්ටත් කසපාර තමයි කන්න වෙන්නේ. ඒක දකින්න ඒබ්‍රහම්ගේ තාත්තා එතනට ඇවිත් කසිය අල්ලගෙන කසෙන් ගහන මිනිහට දෙනවා එකක් වතුරට වැටෙන්නම. ඒත් එක්කම මෙතෙන්ට එනවා මෙතන අයිතිකාරයා. මෙයාගේ නම බ්‍රයන්. ඒබ්‍රහම්ගේ තාත්තා මේ වෙනකොට බ්‍රයන්ට ණය වෙලා ඉන්නේ. ඒ හින්දා ඒබ්‍රහම්ගේ මුළු පවුලම මේ බ්‍රයන්ට වැඩ කරමිනුයි මේ වෙනකොට ඉන්නේ. ඒබ්‍රහම්ගේ තාත්තා කරපු වැඩේට මලපයින් බ්‍රයන් මෙතෙන්දී කියනවා කරපු දෙයට වන්දි ගෙවන්න වෙයි කියලා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? මේ බ්‍රයන් ඒබ්‍රහම් පවුලට මොකක් කරයිද? ඇත්තටම මේ බ්‍රයන් මොන වගේ කෙනෙක්ද? හරි අපි බලමු ඊළඟට කතාවේ සිද්ධ වෙන දේ. එදාම රාත්‍රියේ ඒබ්‍රහම් නිදා ගන්න යනකොට දකිනවා Tamanගේ නිදාගෙන ඉන්න අම්මා ගාවට බ්‍රයන් ඇවිත් අම්මගේ අත අල්ලගෙන මොනවද කරනවා. හැබැයි ඉතින් ඒක හීනයක් කියලා හිතුවත් ඒබ්‍රහම් නැගිටිනකොට අම්මට අමුතුම ලෙඩක් හැදිලා මරණාසන්න වෙලයි තිබුණේ. ඉතින් තේරෙනවනේ ඒබ්‍රහම් දැකලා තියෙන්නේ හීනයක් නෙමෙයි කියලා. ඊළඟ සීන් එකේදී අපිට වැඩියට ඒබ්‍රහම්ව පෙන්වනවා. මේ වෙනකොට එදා අර සීන් එකෙන් පස්සේ එයාගේ අම්මා නැති වෙලා ඊට අවුරුදු 7කට පස්සේ එයාගේ තාත්තත් නැති වෙලා. මේ සීන් එකේදී ඒබ්‍රහම් තැබෑරුමක හොඳටම බොන ගමිනේ ඉන්නේ. ඒ මොකද කියනවනම් මෙයා අර අම්මව මැරුව මිනිහා මරන්නයි ඇවිත් ඉන්නේ. හොඳ සීයෙන් මිනිහෙක් මරන්න බෑනේ ඉතින්. ඒකින්ද ඒකට ඕන කරන ශක්තිය ගන්න තමයි මෙයා මේ තැබෑරුමකට ඇවිත් තියෙන්නේ. කොහොම හරි මෙතනදී මෙයාට මෙන්න මේ හෙන්රි කියන මිනිහයව හම් වෙනවා. මෙතනදී මෙයා ඒබ්‍රහම්ට කියනවා මිනිහෙක් ඔච්චර බොන්නේ එක්කෝ කිල්ලෙක්ව කිස් කරන්න එහෙමත් නැත්නම් මිනිහෙක්ව මරන්න කියලා. එහෙම කියලා පොඩි තට්ටුවක් දෙනවා ඒබ්‍රහම්ට. එතකොට මේ තට්ටුව හින්දා ඒබ්‍රහම් හංගන් හිටපු පිස්ටල් එක වැටෙනවා. පිස්ටල් එක ඉක්මනින් අහුලා ගත්තත් මේක හැබැයි හෙන්රි දකිනවා. පිස්ටල් එක දැක්ක කියලා දැක්කට පස්සේ ඒබ්‍රහම් මෙතනින් ඉක්මනින්ම යනවා. මෙතනින් ඉක්මනින්ම යන ඒබ්‍රහම් බ්‍රයන් ඉන්න තැන හැංගිලා ඉන්නවා. බයන්ව මරන්න අවස්ථාව වෙනකන්. ඊළඟට බ්‍රයන් මෙතෙන්ට එනවා. සද්ද නැතුව පිටිපස්සෙන් ගිහින් වෙඩි තියන්න හැදුවත් ඒබ්‍රහන්ගේ අවාසනාවකට මෙතනදී තුවක්කුව පත්තු වෙන්නේ නැහැ. මේ ෂණිකයෙන්ම බ්‍රයන් එනවා ඒබ්‍රහම් පස්සෙන් ඒබ්‍රහම් බ්‍රයන්ගෙන් බේරෙන්න එතෙන් තියෙන කාමරේට දුවගෙන යනවා. ගිහින් දොර වහගෙන ආපහු තුවක්කුවට වෙඩි බෙහෙත් දාගෙන ලැහැත්ති වෙනකොටම බ්‍රයන්ගේ පයින් පාරට දොර ඇරෙනවා. ඒ ෂණිකෙන්ම කොකා ගස්සලා බ්‍රයන්ව මරන්න ඒබ්‍රහම්ට පුළුවන් වෙනවා. දැන් ඉතින් අම්මගේ පලිය ගත්ත හින්දා සෙනසුන් සුසුමුකුත් හෙලලා තුවක්කුවත් වතුරට විසික් කරලා ආපහු යන්න හැරිලා බලනකොටම මෙරිලා හිටපු බ්‍රයන් රාක්ෂයෙක් වගේ දත් විලිස්සගෙන කෑ ගහගෙන ඒබ්‍රහම්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ පහර දීම නිසා ඒබ්‍රහම් මැරෙන්න ඔන්න මෙන්න ඉන්නකොට මෙතනට හෙන්රි එනවා. ඔයාලට මතක ඇතිනේ ඒබ්‍රහම්ට තැබෑරුමේදී හම්බ වුණේ. ඊළඟට හෙන්රි බ්‍රයන්ව උස්සලා ෆොලේ ගාලා අල්ලලා විසික් කරනවා. මෙතනින් මේ සීන් එක ඉවර වෙනවා. ඊළඟ සීන් එකේදී ඒබ්‍රහම් නැගිටින්නේ හෙන්රිගේ ගෙදරින්. ඊළඟට ඒබ්‍රහම් දැනගන්නවා මේ ඒබ්‍රහම් මරන්න ගියේ නිකම්ම මිනිහෙක් නෙමෙයි ඒ වැම්පයර් කෙනෙක් කියලා. ඒ වගේම මේ වැම්පයර්ව මරන්න නිකම්ම බෑ කියලා. ඒ වගේම මේ හෙන්රි වැම්පයර් ඝාතකයෙක් කියලා මෙයා දැනගන්නවා. මෙතනදී ඒබ්‍රහම්ට තේරෙනවා තමන්ගේ අම්මගේ පලිය ගන්න ඕන නම් වැම්පයර්ලව ඝාතනය කරන විදිය දැනගන්න වෙනවා කියලා. එහෙම හිතුවේ ඒබ්‍රහම් හෙන්රිගෙන් එයාව වැම්පයර් ඝාතකයෙක් හැටියට ට්‍රේන් කරන්න පුළුවන්ද කියලා අහනවා. හැබැයි ඉතින් හෙන්රි නිකම්ම මෙයාට පුහුණුව දෙන්නේ නැහැ. ඒබ්‍රහම්ම පොරොන්දු කරව ගන්නවා දිගටම වැම්පයර් මරන්නෙක් විදිහට ඉඳලා එයා කියන වැම්පයර්ලව විතරක් මරන්න ඕනේ කියලා. අම්මගේ පලිය ගන්න ඕන හින්දා මෙතෙන්දී ඒබ්‍රහම් මේ නීති වලට යටත් වෙලා හෙන්රිගෙන් මේ සටන් කලාව ඉගෙන ගන්නවා. මෙතෙන්දී හෙන්රි ඒබ්‍රහම්ට වැම්පයර්ලා ගැන දන්න සියලුම දේවලුත් ඒ වගේම වැම්පයර්ලව මරන්න යොදාගන්නේ රිදී කියලා දෙනවා. ඊළඟ සීන් එකේ හෙන්රි ඒබ්‍රහම් යවනවා පිරිසර ගම්මානයකට. ඒකේ ඉන්න වැම්පයර්ලව මරන්න. දැන් ඉතින් ඉන්න තැනක් හොයාගන්නත් එපැයි. ඒක හින්දා මෙන්න මේ කඩේට යනවා ඉන්න තැනක් හොයාගන්න පුළුවන්ද බලන්න. මෙයාගේ නම ජෝසුවා. ඉතින් ඒබ්‍රහම්ගේ ඉල්ලීමට ජෝසුවා මෙතනදී ඒබ්‍රහම්ට කඩකාමරේ උඩ තට්ටුවේ ඉන්න කියනවා. කුලිය විදියට කඩේ වැඩ කරන්න ඒබ්‍රහම් ජෝසුවාට පොරොන්දු වෙනවා. ඒබ්‍රහම් මේ වෙනකොට නීතිඥයෙක් වෙන්න පාඩම් කරන්න පටන් අරගෙන ඉන්නේ. ඒ අතර හෙන්රි මරන්න කියන වැම්පයර්ලවත් හෙන්රි කොහොම හරි ඉවරයක් කරනවා. හැබැයි ඉතින් බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ බේරගන්නෙත්. මේ අතරේදී
ඒබ්‍රාම්ට මේ නගරයේදී හමු වුණ මේරිත් එක්ක ආදර සම්බන්ධයක් ඇති වෙනවා. ඔයාලට මතක ඇතිනේ හෙන්රි ඒබ්‍රාම්ට කලින් කියලා තිබ්බේ කිසිම ඥාති කෙනෙක් ලං කරගන්න එපා කියලා. හැබැයි ඉතින් ඒබ්‍රාම්ට මේරිව දැක්කට පස්සේ මේ කියපු දේවල් ඔක්කොම අමතක වුණා. මේ සම්බන්ධය නිසා මේරි ගැන බ්‍රයනුත් ඇහැගාගෙන ඉන්න බවක් අපිට පෙන්නනවා. ඊළඟ සීන් එකේදී ඒබ්‍රාම්ගේ පොඩි කාලේ යාළුවා වෙච්ච විල් ජොන්සන්ව හම්බ වෙනවා. ඉතින් විල් ජොන්සනුත් මේ ඒබ්‍රාම්ට එකතු වෙනවා එයාගේ වැඩවලට. ඊළඟ සීන් එකේදී ඒබ්‍රාම් එයාගේ කතාවක් කරනවා මිනිස්සු ගොඩක් ඉන්න තැනක. මේ වෙනකොට ඒබ්‍රාම් නීතිය එහෙම හොඳට දැනගෙන දේශපාලනයට පය ගහලා තියෙන්නේ. මේ අතරේ තමයි හෙන්රි ඒබ්‍රාම් හොයාගෙන ඉන්නේ. ඒ එන්නේ ඒබ්‍රාම්ගේ පරණ මහතුර වන බ්‍රයන්ව මරන්න නියෝගෙත් අරගෙන. මේක අහපු ගමන් ඒබ්‍රාම් යනවා බ්‍රයන් හොයාගෙන එයාගේ පරණ තැනට. හැබැයි ඉතින් මේ වෙනකොටත් බ්‍රයන් ඒබ්‍රාම් එනවා කියලා කලින් දැනගෙන ඉඳලා වගේ. ඒබ්‍රාම් එනකොට බ්‍රයන් අස්වැරලක් එක පැනලා යන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් පරාද වෙන්නේ ඒබ්‍රාම් කැමති නැහැනේ. පස්සෙන් ගිහින් කොහොම හරි බ්‍රයන්ට ගේම දෙනවා. ඊළඟ සීන් එකේදී ආපහු ඒබ්‍රාම් එනකොට දකිනවා මෙච්චර දවසක් ඒබ්‍රාම්ට උදව් කරපු හෙන්රි මිනිහෙක්ගේ ලේ උරා බොනවා. එතනින් තමයි ඒබ්‍රාම් දැනගන්නේ හෙන්රිගේ ඇත්තම කතාව. දවසක් හෙන්රි සහ ඔහුගේ බිරිඳ ළඟට එනවා මේ කතාවේ රියල්ම දුෂ්ටයා. මෙයා හෙන්රි ගාවට ඇවිත් හෙන්රිව වැම්පයර් කෙනෙක් කරලා බිරිඳව මරලා දානවා. හෙන්රි වැම්පයර් කෙනෙක් වුණ නිසා එදායින් පස්සේ එයාට බෑ වැම්පයර්ලව මරන්න. ඒක නිසා තමයි හෙන්රි ඒබ්‍රාම් ලවා මේ වැඩේ කරගෙන තියෙන්නේ. ඒ වගේම තමන්ගේ බිරිඳට උන දේ නිසා තමා ඒබ්‍රාම්ට අර වගේ නීතියක් දැම්මේ. නාතින් එපා කියලා. මෙතෙන්දී හෙන්රි එයාගේ කතාව ඒබ්‍රාම්ට කියනවා. මුලදීම ඇත්ත නොකියපු නිසා හිත බිදී යන ඒබ්‍රාම් මෙතනින් යන්න යනවා. ඊළඟට මේරිව හම්බෙන ඒබ්‍රාම් ඇය ඉදිරියේ දන ගහලා විවාහ යෝජනාවක් කරනවා. ඉස මුතුනින්ම මේ යෝජනාව පිළිගන්න මේරි ඒබ්‍රාම් සමග වැඩි කල නොයවාම විවාහ වෙනවා. ඊළඟට තමා මේ ෆිල්ම් එකේ හොඳම හරිය පටන් ගන්න. ඔයාලා ඉස්සෙල්ලා දැක්කනේ මේ ෆිල්ම් එකේ විලන් මෙයා තමයි මේ වැම්පයර්ලගේ නායකයා. මෙයා දැන් දන්නවා තමන්ගේ මිනිසුන්ව මරන්නේ මේ ඒබ්‍රාම් බව. ඉතින් ඒබ්‍රාම්ව අල්ලගන්න යමක් විදියට විල්ව මෙයාලා පැහැරගෙන යනවා. පැහැරගත්තට පස්සේ මෙයාලා ඒබ්‍රාම්ට ආරාධනාවක් කියවනවා මෙයාව බේරගන්න ඉන්න කියලා. කොහොම හරි යාළුවෝ බේරගන්න ඕන නිසා මේක උගුලක් කියලා දැනගෙනත් ඒබ්‍රාම් යනවා විල්ව බේරගෙන ඉන්න. මේ ගමනට ජෝසුවත් එකතු වෙනවා. මේ දෙන්න කරත්ත වලින් නැව් වලින් එනවා රටෙන් භාගයක් විතර දුර ගෙවාගෙන විල්ව හිර කරලා ඉන්න තැනට. මෙයාලා කොහොම හරි තැනට එනකොට මෙතන ගෙදරයි සින්දුවකට නටනට ඉන්නවා දකින්නවා. ඒබ්‍රාම්ට මේක දකින්නකොටම තේරෙනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒත් එක්කම වගේ මෙතන නටනට හිටපු අය එකපාරටම රාක්ෂස බවට පත් වෙලා එතන නටනට හිටපු අනිත් අයගේ ලේ බොන්න පටන් ගන්නවා. කොහොම හරි විල් කරාටි පාරත් එකක් දාලා මේ වෙලාවේ බේරෙන්න සමත් වෙනවා. කොහොම හරි දොරවල් කඩාගෙන ඇතුළට එන ඒබ්‍රාම් දන්න වැඩිවිලු ඔක්කොම වගේ දානවා මේ වැම්පයර්ලට විරුද්ධව. ඒබ්‍රාම් යාගේ පොරව පාවිච්චි කරලා මෙතන ඉන්න ගොඩක් වැම්පයර්ලව ඉවරයක් කරනවා. ඒ වුණාට මෙතන ඉන්න වැම්පයර්ලගේ ගාණ වැඩි හින්දා ඒබ්‍රාම්ම කොටු වෙනවා මෙතනදී. ඒබ්‍රාම් අල්ලගෙන මෙයාට මෙතෙන්දී තර්ජනය කරනවා හෙන්රිව මරන්න කියලා. නැත්තම් එයාගේ යාළුවා විල්ව මෙයාලා මරනවා කියලා. කොහොම හරි විල්ගේ උගුර දන්න කපන්න ඔන්න මෙන්න තියෙනකොටම විල්ගේ වාසනාවට වගේ මෙතනට දොරවල් කඩාගෙන ජෝසුවා එනවා කරත්තයකින්. ජෝසුවාගේ පිටින් බොහොම අමාරුවෙන් මේ සෙට් එක එතනින් පැන ගන්නවා. ඒ වගේම ඊළඟට මෙතනදී ඒබ්‍රාම්ලට පැන ගන්න උදව් කරන්නේ කළු ජාතිකයින් පිරිසක්. ඒ නිසාමද දන්නේ කොහොම හරි ඒබ්‍රාම්ට මේ සීන් එකෙන් පස්සේ කළු ජාතිකයින්ගේ නිදහස වෙනුවෙන් ඒ කියන්නේ එයාලගේ වහල්භාවය ඉවත් කරන්න කැපවීමෙන් ක්‍රියා කරනවා. ඒ නිසා ඒබ්‍රාම් වැම්පයර්ලව දඩයම් කරන එක නවත්තලා සම්පූර්ණයෙන්ම දේශපාලනයට බහිනවා. ඊළඟ සීන් එකේදී ඒබ්‍රාම් ඇමරිකාවේ 16 වෙනි ජනාධිපතිවරයා විදියට පත් වෙලා ඉන්න අපිට බලන්න පුළුවන්. ඒ වගේම ලස්සන චූටි පුතෙකුත් ඉන්නවා. මේ වෙනකොට යුද්ධයක් ඇති වෙලා තියෙන්නේ. මෙතෙන්දී විල් ඒබ්‍රාම්ට කියනවා යුද්ධය නිසා එයාලට තව සොල්දාදුව 3000ක් නැති වෙලා තියෙනවා කියලා. මේ වෙනකොට ඇමරිකාවේ මේ යුද්ධය ඇති වෙලා තියෙන්නේ වහල්භාවයට විරුද්ධව රටේ කොටස් දෙකක් විසිනුයි. ඊළඟ සීන් එකේදී ඇඩම්ගේ නපුරු වැම්පයර් සහෝදරිය ධවල මන්දිරයේ සේවිකාවක් විදියට වෙස්වලාගෙන ඉන්නවා. මෙයා ඊළඟට යනවා පුංචි විල්ල හොයාගෙන. ඔයාලට මතක ඇතිනේ ඒබ්‍රාම්ගේ අම්මා මැරුණු විදිය. අන්න ඒ තේම අපේ මේ පුංචි විල්ටත් මේ ඇඩම්ගේ සහෝදරිය ගිහිල්ලා කරනවා. දැන් ඉතින් පුංචි විල් මරණාසන්න වෙලා ඉන්නේ. මෙතනදී මෙතෙන්ට එන හෙන්රි ඒ පුංචි විල්ව බේරගන්න තියෙන එකම විදිය ඇඩම විනාශ කරන එක කියලා. ඇඩම් මේ වෙනකොට එයාගේ වැම්පයර්ලව යුද්ධයේදී ඒබ්‍රාම්ගේ හමුදාවට විරුද්ධව යොදවලා තියෙන්නේ. ඒක නිසා උණ්ඩවලට මේ ඇඩම්ගේ සොල්දාතුවන්ව නවත්තන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ වෙලාවේදී වහාම ක්‍රියාත්මක වෙන ඒබ්‍රාම් රටේම තියෙන රිදී ඔක්කොම එකතු කරන්න කියනවා. මේ වගේ ආයුධ හදලා ඒවා යුද පිරමට යවන එක තමයි අරමුණ. හැබැයි ඉතින් මෙතනදී බ්‍රයන් ඒබ්‍රාම්ට දෝහි වෙනවා. ඔහු මේ රිදී
ගෙන යන කෝච්චිය ගැන ඔක්කොම විස්තර ඇඩම්ගේ සහෝදරයට ලබා දෙනවා. ඉතින් මේ රිදී ටික දෙන්න බැරි වුණොත් යුද්ධය එයාලට දිනන්න පුළුවන් බව දැනගන්න ඇඩම් එනවා කෝච්චිය නවත්තන්න බලාගෙන. මෙතනදී ඇත්තටම කෝච්චිය ආරස්සාවට ඉන්නේ ඒබ්‍රහම්, විල්, බ්‍රයන් විතරයි. මෙතෙන්දී වම්පයර්ලව ඉස්සෙල්ලම විල්ට පාර දෙන්න පටන් ගන්නවා. විලුත් අතාරින්නේ වැඩකිට දාලා මරන්න පටන් ගන්නවා එන හැම වම්පයර්වම. ඊළඟට ඒබ්‍රහම්ටත් කියලා දෙන්නම සඩනට යනවා. ඊළඟට දෙන්නම හරියට එන වම්පයර්ලව මරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මැරිල්ල දිගටම කරන්න වෙන්නේ නැහැ. මෙතෙන් තෙන ඇඩම් ඒබ්‍රහම්ගේ පොරවත් දෙකට කඩලා විල්ල තල්ලු කරනවා කෝච්චියෙන් එළියට. පැනපු ගමන් විල්ල කොහොම හරි ඒබ්‍රහම් අල්ල ගන්නවා. මෙතනදී සම්පූර්ණයෙන්ම ඒබ්‍රහම්ලා පරාද වුණ බවක් තමයි පේන්න තියෙන්නේ. මේ රිවි ඔක්කොම විනාශ කරලා මුළු රටම අල්ල ගන්නවා කියලා මේ ඇඩම් ඒබ්‍රහම්ට කියනවා. ඒක කියලා ඒබ්‍රහම්වත් වැම්පයර් කෙනෙක් කරන්න යනකොටම මෙතනට හෙන්රි එනවා. හෙන්රි ඇවිත් ඇඩම් එක සටන් කරන්න පටන් ගන්නවා. මේ සටන අතරේදී මෙයාලා අතින් රිදිව් පිරෝප පෙට්ටියක් කැඩෙනවා. එතනදී තමයි ඇඩම් දැනගන්නේ ඒබ්‍රහම් මිත්‍රලා තමන්ව රවට්ටලා කියලා. කෝච්චිය සම්පූර්ණයෙන්ම ගල් වලිනුයි පුරවලා තියෙන්නේ. බ්‍රයනුයි ඒබ්‍රහමුයි එකතු වෙලා වැම්පයර්ලා ගුණාට අන්දලා බව මෙතෙන්දී ඇඩම්ට තේරෙනවා. මේ අතරේ ඉස්සරහින් තියෙන පාලම ගිනි අරගෙන තියෙන හින්දා කෝච්චිය වැටෙනවා පාලමෙන් පහළට. ඒබ්‍රහම් සහ විල් කෝච්චි පිටි උඩින් පැනගෙන එනවා කොහොම හරි අනිත් පැත්තට. ඒ අතරේදී වෙන රණ්ඩුවකදී ඒබ්‍රහම් ඇඩම්ව ඉවරයක් කරනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා මේරි තමයි රිදී ටික අරන් ගිහින් තියෙන්නේ යුද බිමට. මේ ගිනාපු රිදී ටිකත් එක්ක ඒබ්‍රහම්ට පුළුවන් වෙනවා යුද්ධය දිනලා ඇමරිකාව පුරා සම්පූර්ණ වහල්භාවය නවත්තින්නේ. මේ වගේ ලස්සන ෆිල්ම් එකක් මේ විදිහට තමයි ඉවර වෙන්නේ. ඉතින් අපි තවත් මේ වගේ ලස්සන කතාවකින් ආපහු හමු වෙමු.